ඔයාලා නිතරම Microsoft Office package එකේ වැඩ කරන කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාට. ඉතින් ඔයා දැනටමත් දන්නවා ඇති Microsoft package එක කියන්නේ Word, Excel, PowerPoint ඔයගේ package එකක වැඩ කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ඒකට subscription එකක් අරගෙන, ඒ කියන්නේ සල්ලි ගෙවලා ඒ package එක ගන්න ඕනේ. මේ Office package එක ඔයාට free පාවිච්චි කරන්න හම්බ වෙන package එකක් නෙමෙයි. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒකට 100%ම නිවැරදි solution එකක් ඔයාට free use කරන්න පුළුවන් Office package එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයා තාමත් අපේ subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක click කරලා bell එක click කරලා තියාගන්න. ඉතින් මේ subscription එක නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් Microsoft Office package එකට හරියටම suit වෙන 100%ක් නීති අනුකූල වගේම 100%ක් නොමිලේ ඔයාලට download කරගන්න පුළුවන් Office package එක තමයි Open Office කියලා කියන්නේ. අද වීඩියෝෙන් අපි කතා කරමු මොකද්ද මේ Open Office කියන්නේ? ඒ වගේම මොනවද මේකෙන් කරන්න පුළුවන්? ඒ වගේම මේක Microsoft Office package එක තරම්ම හොඳයිද නරකයිද කියන එක ගැන අද වීඩියෝෙන් අපි කතා කරමු. ඔයාට openoffice.org කියලා මෙන්න මේ විදිහට URL එක type කරලා මේ Office package එක නොමිලේ ඔයාගේ PC එකට download කරගන්න පුළුවන්. Open Office එහෙම නැත්නම් මේක Apache Open Office කියලාත් හඳුන්වනවා. මේක තනිකරම open source Office package එකක්. ඒ කියන්නේ 100%ක් මේක ඔයාලට නොමිලේ download කරගන්න පුළුවන් Open Office package එකක්. සරලවම කිව්වොත් Microsoft Office සමාගමෙන් දෙන Office package එකට හොඳම වගේම ජනප්‍රියම විකල්පයක් තමයි මේක. කලින් කිව්වා වගේම විශේෂ දේ තමයි මේක පාවිච්චි කරන්න ඔයාලට සතයක්වත් ගෙවන්න ඕනේ නෑ. ඕනම කෙනෙක්ට මේක නොමිලේ download කරලා ඔයාලේ ජීවිත කාලයටම මේක නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කතා කරමු Office package එකේ තියෙනවා වගේම Open Office package එකේ තියෙන tools වර්ග මොනවද කියලා. Microsoft Office package එක වගේම Open Office package එකත් ඔයාගේ එදිනෙදා ජීවිතයට ඕන කරන ඔක්කොම tool ටික include වෙලා තියෙනවා. ඉතින් ඒවට writer කියලා software එකක් තියෙනවා. Cal කියලා software එකක් තියෙනවා. ආයේ Impress කියලා software එකක් තියෙනවා. තව Draw කියලා software එකක් මේකේ include වෙනවා. ඒ වගේම Base and Maths කියලා software එකක් මේකේ include වෙනවා. ඔන්න ඔය ප්‍රධාන software වර්ග පහ තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම include වෙන්නේ. ඉතින් අපි මේවා ගැන එකිනෙකට කතා කරලා බලමු. මුලින්ම අපි කතා කරමු writer කියන software එක ගැන. මේක තනිකරම Microsoft Word වගේම තමයි. ඔයාලා ලියුම් ලියන්න, ඔයාලා type කරන වැඩ, assignment වැඩ, ඒ වගේම report හදන්න ඔයා Microsoft Word පාවිච්චි කරනවා වගේම ඔයාට Open Office එකේ writer පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු Cal කියන software එක ගැන. ඔයා Microsoft package එකේ Excel පාවිච්චි කරනවානේ. ඔයාගේ reports හදන්න, එක එක ගණන් හදන්න, ගණනය කිරීම කරන්න, පස්තාර අඳින්න, අන්න ඒ වගේ spreadsheet පාවිච්චි කරලා කරන වැඩ ඔයාට මේ Open Office එකේ Cal කියන software එකෙන් කරගන්න පුළුවන්. ඊළඟට කතා කරොත් Impress කියන software එක ගැන කතා කරොත් එහෙම මේකත් Open Office package එකේම include වෙන software එකක්. Microsoft PowerPoint එක වගේ presentation, slide show ඔයාලා ලස්සනට හදන්න නේද? අන්නේ දෙම මේකේ මේ Impress කියන software එකේ ඔයාලා slide show, presentation වගේ දේවල් ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම Draw කියන software එක සරලම drawing අඳින්න ඒ වගේ වැඩවල පාවිච්චි කරන්න පුළුවන් software එකක් තමයි Open Office එකේ include වෙලා එන. Base and Maths කියන software එක ගත්තොත් එහෙම ඔයාට database එකක් කළමනාකරණය කරන්න ඒ වගේම සංකීර්ණ ගණිත ගැටලු විසඳන්න පාවිච්චි කරන්න පුළුවන් software එකක් තමයි Base and Maths කියලා කියන්නේ. ඉතින් මේ Open Office එකේ තියෙන විශේෂම දේ තමයි ඔයා Microsoft package එක පාවිච්චි කරලා save කරන file මේකෙන් open කරන්න පුළුවන් වගේම මේකෙන් save කරන file ඔයාලා Microsoft Office package එකෙන් open කරන්න පුළුවන් වගේම තව විශේෂ දෙයක් තමයි මේකේ file format එකේ ඔයාලා Microsoft package එකෙන්ම save කරන්නත් හැකියාව දීලා තියෙනවා මේ Open Office software එකෙන්. අපි දැන් කතා කරලා බලමු මේ Open Office එකේ තියෙන වාසි සහ අවාසි ගැන. අපි මුලින්ම කතා කරමු මේකේ තියෙන වාසි ගැන. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මම කලින් කිව්වා වගේ මේක 100% සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ඔයා පාවිච්චි කරලා කිසිම subscription එකක් කියන්නේ සතවක්වත් මේකට ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගොඩක්ම සැහැල්ලු. ඒ කියන්නේ light weight software. ඔයාගේ PC එකේ performance කොච්චර අඩු වුණත් මේකට ඔයාගේ PC එකේ smooth run වෙන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි Open Office එක වගේ Windows, Mac, Linux කියන ඕනම operating system එකක වැඩ කරන්න පුළුවන්. දැන් කතා කරලා බලමු මේකේ තියෙන අවාසි ගැන. මේකේ මම දකින ප්‍රධානම අවාසිය තමයි මේකට හුඟ කාලෙකින් update එකක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේක අර කලින් ඉස්සර වගේ තිබ්බ පරණම interface එකක් පරණ පෙනුමක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි Microsoft package එකේ තියෙන සමහර සංකීර්ණ දේවල් තියෙනවා. ඒ cloud service, cloud system වගේ දේවල් මෙන්න මේ Open Office package එකේ include වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මේකේ cloud service එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට Microsoft Office package එකේ cloud එකේ save කරත් එහෙම ඔයාලට phone එකෙන් හරි වෙන ලෝකේ ඕන තැනක ඉඳන් ඔයාලට internet තියෙනවා නම් ඒ document එක අරගෙන ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේ service එකක් ඔයාලට Open Office එකේදී බලාපොරොත්තු වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා සල්ලි
ගෙවන්නේ නැතුව කම්පියුටර් එක වෛරස් වගේ දේවල් වලින් අනාරක්ෂිත විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඒ කියන්නේ කම්පියුටර් එක අනතුරේ දාගන්න නැතුව නීත්‍යානුකූල විදිහට කාර්යාලය වැඩ. ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරගන්න ඕන නම් ඔයාට හරියටම හරියන්නේ ඕපන් ඔෆිස් පැකේජ් එක. ඉතින් ඕපන් ඔෆිස් ORG වෙබ්සයිට් එකට ගිහලා ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා වැඩ කරලා බලන්න ඔයාටත් මේක සෙට් වෙනවද කියලා. ඉතින් මං හිතනවා වීඩියෝ එකෙන් ඔයා තවත් දන්නේ නැති ඒ වගේම වැදගත් දෙයක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ එක මං හිතනවා ඔයාලට ගොඩක් වටී කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ආයි මේ වගේ වැදගත් වීඩියෝ එකක් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.